Hi, welcome back to my YouTube channel. ගොඩ කාලකට පස්සේ කියන්නේ ගොඩ කාලකට පස්සේ හැම වීඩියෝ එකකම හිතනවා කොහොමද vlog එකක් අරගෙන එන්න පුළුවන් වෙයි කියලා. ඒ වුණාට කොහොම හරි කියලා vlog එකක් ගැන අමතක කරනවා. So අද Saturday අද බෝඩි මේ ඉන්නේ notes වගේක් තියෙනවා හදන්න, notes ගොඩාක් තියෙනවා හදන්න. ගොඩක් දුරට මේක ස්ටඩි vlog එකක් වෙයි. පාඩම් කරනවා නෙමෙයි notes හදනවා. පාඩම් කරන එකයි notes හදන එකයි දෙක. So මම වෙලාව හවස 3ට විතර ඇති. අද හවස ඉඳන් රෑ වෙනකන් මම notes හදන විදිහ. එතකොට සමහර විට මම ඒ වගේ tips ඔයගොල්ලන්ට කියලා දෙයි. So yes අපි බලමු modules 4ක notes තියනවා හදන්න. ඒ වුණාට අද පුළුවන් ටිකක් ඉවර කරගමු. අපි කියන වීඩියෝ එක බලන්න මතක් කරලා subscribe කරලා like කරලා comment කරන්න. So keep watching. පළවෙනි දේ තමයි background noises ගණන් ගන්න බා. හරිපාල සද්දයි. මම boarding house එකේ ඉන්න නිසා අනිත් roommates කෑ ගන්න තයි වැඩි ගණන් ගන්න බා. පළවෙනි දේ තමයි අපිට අපේ මේ second sem එක sem එකේ හරියට වැඩ කරේ නැති නිසා තමයි දැන් මේ second sem එකේ ඉඳන් හරිය වැඩ කරන්න යන්නේ. අනිවාර්යෙන් A level ඉවර වුණාට පස්සේ මම කියන්නේ university student ලාට A level ඉවර වුණාට පස්සේ university පටන් ගත්තාම exams එතකොට lectures lazy කියලා හිතන්න එපා අමාරුයි. මම biomedical science student කෙනෙක්. එතකොට exams කොහොමද අපිට එක sem එකකට තියෙනවා modules 4ක්. අපි first sem එක ඉවරයි. first sem එකේ exams ටිකක් අමාරුයි. දන්නේ නැහැ මොනවා වෙයිද කියලා. mitigate ගැන එතකොට repeat ගැන ඒ දේවල් ගැන මම පස්සේ කියන්න. ඊට කලින් අපි බලමු දැන් මම notes ටික හදන්න යන්නේ. මම මොකක් හරි එක සබ්ජෙක්ට් එකක මොකක් හරි කියන්නේ මම හිතන්නේ මයික්‍රෝ වල පොඩ්ඩක් නෝට් එකක් හදලා තියෙන්නේ. ෆස්ට් තින් එක තමයි පළවෙනිම දේ තමයි ඔයාට තියෙන මොඩියුල්ස් ගන්න අනුව පොත් හතරක් ගන්න. අපේ ලෙක්චර්ස්ලා ලෙක්චර් නෝට් එකද ලෙක්චර් නෝට් එක කියන්නේ PDF එකක් අපිට එවලට දෙනවනේ. ඒක කොහොමද අපි අතට හම්බෙලා. එතකොට ලෙක්චර් එක කරන්නේ ලෙක්චර් කියන එක අපිට ඒ වෙලේ අපිට තියෙන විදිහට අපි නෝට් ඩවුන් කරන එක. එතකොට පස්සේ අපි මේ PDF එකයි අපි ලියාගත්ත නෝට් එකයි එක රිෆර් කරලා තමයි අපි අපේ විදිහට නෝට් එකක් හදන්න ඕනේ. එතකොට අපිට තව ඩීටේල්ස් ඕන නම් Google කරලා හරි එහෙම නැත්නම් biomedical science මම හිතන්නේ අනිත් ඒවා ගැන මම දන්නේ නැහැ. හැබැයි science student ලාට වෙබ්සයිට්ස් ගොඩක් තියෙනවා Google Scholar, PubMed ඔය වගේ අපිට තොරතුරු ඕන නම් ඒ වගේම හොයාගන්න පුළුවන්. හරි notes හදනකොට ඉස්සෙල්ලාම මේ වගේ modules 4ට පොත් හතරක් ගන්න ඕනේ. පිට කවර දාලා නැහැ පොඩි කාලාගේ. මුලින් පොඩ ටික අමතක වෙයි. පස්සේ අපි එක්සල්ට හුරුනාට පස්සේ මේකට කියලා මතක් කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මම first lecture එකකින් හදාගත්ත නෑ. දැන් අපිට සතියක් හමාරකට lectures තිබ්බා. දැනුත් පාරකුයි. හොඳම දේ තමයි පළවෙනි දවසේ දැන් notes හදන්න ගන්න දෙයියනේ notes කොට ගහනවා නැත්තම්. එහෙම හොඳම දේ ඒක. හවස දැන් අපිට දවසම lectures තිබ්බා කියලා. එතකොට අපි බෝරිමට හරියට ගෙදරට හරිය වෙලෙන්න රෑ නෑ. ඒ වුණාට හොඳම දේ තමයි ඕගොල්ලන්ට එදාට උගන්වන ටික ඕගොල්ලන්ට රිෆර් කරන්න හොඳම ටයිම් එක තමයි රෑ වෙලා පැය දෙකක් තුනක් අරගෙන notes හදලා short notes කරලා හරිය පාඩම් කරලා ඔක්කොම ඉවර කරන්න. ඒක මාර ලේසි. හැබැයි මම තාම එහෙම කරන්නේත් නැහැ. ඒ වුණාට මම එකපාරක් දෙපාරක් කරලා තියෙන නිසා කියන්නේ ඒක ලේසි. අපි කම්මැලිනේ. ඒක නිසා ඒක කන්ටිනියු කරන්න. හැබැයි දැන් හිතාගත්ත එක කරන්න ඕනේ කියලා. බලමු මම හිතන්නේ අද මට හතරම හදන්න පුළුවන් කියලා. හෙට Sunday 3 හෙටක් තියෙනවා. අද එක්ක මොඩියුල්ස් දෙකක් හරි තුනක් හරි නැත්නම් එකක් හරි හදලා ඉවර කරගන්න ඕනේ. තිබ්බ ලෙක්චර්ස් එක. So දිගින වීඩියෝ එක බලන්න. අනිත් දේ තමයි සමහර විට මම දිගටම ස්ටඩි vlogs අරගෙන ඔයගොල්ලන්ට වටින දෙයක් තියෙනවා නම් ගන්න පුළුවන්. නැත්නම් කරන්න දෙයක් නැහැ. අපි ඉස්සෙල්ලා මම හිතන්නේ ඉස්සෙල්ලාම බයෝකෙමිස්ට්‍රි වලින් පටන් ගන්න. මම පොඩ්ඩක් බයෝකෙමිස්ට්‍රි මම කෙමිස්ට්‍රි වල පොඩ්ඩක් කැමතියි. මට එක්සෑම්ස් වල මොනවා වෙයිද දන්නේ නැහැ. හැබැයි මම කෙමිස්ට්‍රි වල පොඩ්ඩක් කැමතියි. ඒ නිසා මම හිතුවා ඉස්සෙල්ලාම බයෝකෙමිස්ට්‍රි වලට අත ගහනවා කියලා. හොඳම දේ තමන් කැමති සබ්ජෙක්ට් එක කොහොමද මම හිතන්නේ හැම ළමයිගෙම හැටි. තමන් කැමති සබ්ජෙක්ට් එකට තමයි ලස්සන පොත ගන්න. මම දැන් මේ පොත් හතර ගත්තාම මම කල්පනා කරේ මොකද්ද කෙමිස්ට්‍රි වලට ගන්න කියලා. මේ ඔක්කොගෙම ගත්තාම ලස්සන පොත තමයි මේක. මම මෙන්න මේ පොතට හරිම ආසයි.
ඒ නිසා මම හිතුවා මම කැමති සබ්ජෙක්ට් එක කෙමිස්ට්‍රි නිසා මේ පොතේ කෙමිස්ට්‍රි නෝට් එක හදන්න ගන්නවා කියලා. So අද ඉස්සෙල්ලාම අපි බයෝ කෙමිස්ට්‍රි නෝට් එක කොහොම හරි රෑ වෙනකොට ඉවර කරගන්න පුළුවන්ද කියලා බලමු. නෝට් එක හදන ගමන් පාඩම් කරන්න පුළුවන් නම් හොඳයි. ඒ වුණාට මම හිතන්නේ මට පාඩම් කරගන්න පුළුවන් වෙයි කියලා. ඔකලම නෝට් එක හදලිමු. So යා දිගට වීඩියෝ බලන්න. ගොඩක් දිග වීඩියෝ එක වෙනකන් නැහැ. මම පුළුවන් තරම් ෂෝට් කරන් බලන්න. ඒ වගේම දිගට මම ස්ටඩි බ්ලොග්ස් ගෙනාවත් ඕගොල්ලෝ බලන්න අමතක කරන්න එපා. Okay? Keep watching. දැන් වෙලාව 5:47යි. කලින් කොහොම හරි පැය භාගයක් මේ ඊට පැයක් විතර ෂේප් එකේ නෝට්ස් ටිකක් හදාගත්තා. ඒකේ වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද මගේ ෆෝන් දෙකේම බැටරි වහලා තිබ්බේ. නිසා charge එක දාලා තිබ්බා. දැන් අපි ආපහු වැඩ පටන් ගමු 6ට. 6 ඉඳන් ඉතුරු නෝට්ස් එක කොහොම හරි හදමු අද දවස් තුනට. අපි බලමු අපිට එක මොඩියුල් එකකට වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වෙයිද කියලා. So keep watching.